ආයිබෝවන්. සිකුරාදා නුගසවන බොහොම ආදරෙන් පිළිගන්නවනේ. ආදරෙන් පිළිගන්නවා. දැන් ඉර පායලා තියෙන ලස්සන උදෑසනක සඳ ගැන මතක් කරලා වැඩේ පටන් ගන්න අපි හිතුවා. මොකද මේ සඳයි අපේ ජීවිතය අතර ලොකු සම්බන්ධයක් තියෙනවානේ. සමහර වෙලාවට මේ පුංචි කාලේ අම්මලා තාත්තලා පවා දරුවන්ට මේ බත් කවන්නේ හඳ පෙන්නලා නේ. අපේ භාෂාව විතරක් නෙමෙයි විවිධ භාෂාවලින් පවා මේ හඳ ගැන ලියවිච්ච ගීත පවා තියෙනවානේ. කවි ඇත්තටම මේ කලාවට හඳ කොයිතරම් උපකාර වුණාද කලාවේ විවිධ පැතිවලින් නිර්මාණශීලී අදහස් මතුවෙන්නේ කියන කාරණේ කවියක් ගීතයක් ගත්තත් තේරෙනවානේ. දැන් එක වෙලාවකට කියනවා සඳ මහා සිනාසුනා කියලා. තව කියන සඳ මිදුලට ආවයි කියනවානේ. ඒකයි. සඳලත පායලා. සඳට ආදරේ කියනවා. සඳ වගේ. සඳ ලියේ කියනවානේ. ඇයි දැන් අපි ඇත්තට සඳ ගැන කතා කරන්නේ? අවුරුදු ගානකට සැරයක් සමහරවිට ජීවිතේ එක වතාවක් දකින්න පුළුවන් විදිහ අපූර්ව වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා ඒ සඳුදා දවසේ. සඳුදා ඉල් පොයට කියන සඳටම අයිති දවසේදී සඳ බොහොම විශාලව පෘථිවියට පේනවා. ඔන්න නොවැම්බර් මාසේ 14 වෙනිදා මතක තියාගන්න මේක හරියම අපි කියන රයාදයක්. හරි අහම්බෙන් සිදුවන කලාතුරකින් සිදුවන දෙයක් විදිහටයි විද්‍යාඥයෝ හඳුන්වලා දෙන්නේ. කිලෝමීටර් 44820ක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. ඒකට විතරයි. ළඟින් යනවා. මොකද ලිප්සාකාර ගමන් මගක සඳ යන නිසා හුඟක් ලඟ වෙනවා. නලින් ඒ නිසා වෙනදට වඩා සඳ 114කින් විශාලව පේනවා. දීප්තිය 130කින් වැඩි වෙලයි පේන්නේ. ඒ නිසා මේක නම් අතහැර ගන්න එපා. සඳුදා දවසේ නුගසවණෙන් අපේ කණ්ඩායම මුණ නොගැහුණත් ඒ වෙලාව මතක තියාගෙන සඳ ගැන ටිකක් අවදියෙන් ඉන්න. ඔව් උදේ නෙමෙයි රාය වෙලා නේ. ඒ නිසා ගෝල්ඩ් ෆේස් පිටරේට ඇවිල්ලා ඔන්න බලන් ඉන්න පුළුවන් අර ලොකු වෙච්ච හඳ. මොකද අපි ඔබ ආදරය කරපු හඳ තමයි ගොඩක් ලොකුවට එදා දවසේ බලන්න හම්බෙන්නේ. 7:00 විද්‍යාවට ටිකක් ලොකුවට ඕක හොඳට බලා ගන්න පුළුවන් නේ. නැගෙනහිර පැත්තෙන් මේක හොඳට පේන්නේ. ඒ නිසා මේ ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මේ ඔය තිරුකුණමල පැත්තේ ගිහිල්ලත් මේ හඳ බලන්න. ඒ පැත්තේ නැගෙනහිරින් ගිහලා. හොඳයිනේ. එහෙම හොඳයි නේ. හරි. ඒ මතක් කිරීමත් එක්ක අපි අද සිකුරාදා නුගසවන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මේ ගීතාම්බරේ පායපු හඳවල් ගොඩක් තියෙනවා. අපිට තියෙන එක හඳ වුණාට දැන් අපි සඳ ගැන කතාව පටන් ගත්තා. සඳ ගැන විවිධ උපමා කිව්වා. ඒ වගේම සඳ ගැන විවිධ ගී ගායනා වෙලා තියෙන බව කිව්වා. සඳ කැලුම් ගලන පාර දිගේ සීත දුරුත්තේ. අන්න ඒක මට මතක් වුණා මේ සඳ ගැන කතාව නිසා. ඒක ගායනා කරන්න අවශ්‍ය නැහැ. අපි මතක් කරලා දුන්නේ. මොනවද හඳ වගේ වුණානේ. ඔන්න ඔය ගීතයට හිමිකම් කියන සහ ගීතාවලියකට හිමිකම් කියන වගේම ඊටාමත් මේ ප්‍රවීණ අපිට අපි අතර ඉන්න ඊටාම රසෝගයට අපිව පත් කරපු ගායකයෙක්ගේ ආදරණීය බිරිඳක්, ඒ වගේම දක්ෂ ගායිකාවක්, ඒ වගේම දුවත් එහෙමයි දු අනුරාධා. අපි මේ මල්කාන්ති නන්දසිරි මහත්මියත් අනුරාධාකවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝන් දෙන්නට. හරි කතාව මම පටන් ගන්නන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් පාරමී ගෙදර ඉන්නකොට අපි වාට පාරමී කියවට තින් ආදරයට පාරා කියලා අපි කියනවනේ. ඔව් ගොඩක් දැන් මට සමහර වෙලාවට නලින් නෙමෙයි නලී කියලා සමහර අය කියනවා. නලියා කියනවනේ මම ඔය. ඔයා හැම කියනවනේ ඒක තමයි. ඒ වගේ නම් කියනවා. ඇත්තට මල්කාන්ති මේ මහත්මිය මේ අපේ එතුමියගේ මේ ආදරණීය ස්වාමියානේ මහාචාර්ය සංගීත නිපුණ සනත් නන්දසිරි. එතුමා ආදරයට ඔබතුමියට කියන්නේ මොකද්ද? ඒක කිව්වොත් ඔක්කොම ඊට පස්සේ ඒක කියන්නේ ගොඩක් අය ටුටු කියලා කියන්නේ. ටුටුනේ? එතකොට ඔබතුමිය සනත් මහත්තයාට කියන්නේ? තාත්ති. ඉස්සර කිව්වේ සන්තු කියලා දැන් තාත්ති. ඉතින් යන්න මගේ ආගමනයට පස්සේ නේද? පස්සේ තමයි නම වෙනස් වෙන්නේ. මම ඒක කිමුකෝ දන්නවද? දැන් අපි මේ නුගසනත් එක්ක බැඳුණු ගොඩාක් අපි හරි ආදරෙන් ඉන්නේ. ඉතින් මේ ආදරණීය පවුලක් නේද? බොහොම ආදරෙන් ජීවිතය ගෙවන පවුලක්. ඒ නිසා අපිට හරි වටිනවා. ඒ වගේ ආදරණීය පවුලක් එක්ක මේ උදෑසන ගත කරන්න හම්බෙච්ච එක පාරමී. ඉතින් අපි සනත් නන්දසිරි මහත්මයාවත් ඒ ප්‍රවීණ ගායන වේදිකාවත් බොහොම ආදරෙන් සෙනෙහසෙන් මතක් කරනවා. අපි හිතනවාද බලාගෙන නැති කියලා අපිව. අනුරාධා අක්කා මොකක්ද අම්මයි තාත්තයි අක්කට කියලා කතා කරන්නේ? කොහොමද? තාත්තා නම් පුතා. පුතා කියලා. දුව වුණා පුතා. ඉස්සර අපේ ගෙදර පුතාලා දෙන්නෙක් හිටියා. පුතා සහ පුතේ. ඒ මනෝජ් මාමයි මමයි. ඊට පස්සේ තේ මනෝජ් මාමා වැඩි හිටියේ බාරපත් වෙලා අපේ ගෙදරින් මිදිලා එයාගේ ජීවිතේ ඉතිරි ගමන යන්න පිටත් වුණාට පස්සේ එක පුතා ඉතුරුනේ. මම දැන් පුතා. අම්මා කියන්නේත් එහෙමද? අම්මා නම් තියෙන ලෝකෙ ඔක්කොම නම් ටික කියනවා. මොන වගේද කියන්නේ? දුව කියනවා, මැනික කියනවා, දෝනි කියනවා, රත්තරන් කියනවා, බබා කියනවා, පැටියෝ කියනවා, මට හිලා තියෙනවා. ඔව් ඔක්කොම කියනවා. හරි.
ජීවිතේ මේ හාදරෙන් ගෙවෙන එක තරම් මේ සුන්දරත්වයක් සතුටක් තවත් නැහැ නේද? හොඳයි. මල්කාන්ත මිත් අපි මේ වෙලාව මතක් කරනවා දැන් මේ කතා බහට අපි වගේම ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන් 0112 50 16 10 දුරකථන අංකයේ විවෘතයි මේ ආදරණීය හිතවතුන් එක්ක ඔබට කතා කරන්න පුළුවන්. හරි ජීවිතේ පොඩ්ඩක් අපි අතීතයට ගියොත් එහෙම දැන් මුණ ගැසීම මේ ආදරණීය ස්වාමියා මුණ ගැසීම කියන තැනට ගියොත් එහෙම කොහොමද ඒ හමුවීම සිද්ධ වුනේ මේ බැඳීමනේ දැන් මේ සෑහෙන කාලයක් තිස්සේ මේ එන්නේ මතකද ඒ දවස? හොඳින්ම මතකයි. මුල මතක තියාගන්න එපා. මං හිතන්නේ මුලින්ම මට මම ළමා මණ්ඩපේ ඉඳන් ගීත ගායනා කරන ගායිකාවක්. ඉතින් මට හුඟා කැරියුම් ලැබෙනවා පිටස්තර පටිගත කිරීම වලදී. මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපාතරින් මෑතකදී වියෝණු අමරදේව මහත්මයා. ඔහුගේ මුල් කාලේ හැම ගීතයකටම විශේෂයෙන් කෝරස් කියන සමූහ ගායනා වලට මට හැම එකටම ආරාධනා කරා. ඉතින් ওই කාලේ ওই වගේ මම ළමා මණ්ඩපෙ ටිකක් ළමයින් අතර ජනප්‍රිය භාවයක් තිබුණා මල්කාන්ති පීරිස්. ඉතින් ඒ කාලේ මට ඔය අවස්ථාවල් ලැබුණා හුඟක් සමූහ ගායනා වලට ඉදිරිපත් කරන්න. ඒ කියන කාලේ මං හිතන්නේ විමල ධර්ම ජයවීර නැමැති මං හිතන්නේ නාට්‍ය වේදියා ඔහු දැන් අප අතර නෑ. ඔහුගෙන් ආරාධනාව ඔහුගේ ප්‍රියම්බිකාව මගේ හොඳම හිතවතියක් ළමා මණ්ඩපේ ඉඳලා එයාගෙන් ආරාධනාවක් ලැබුණා. ඒගොල්ලන් නාට්‍යයක් කරනවා ඒකේ ගීත කීපයක් තියෙනවා ගායනා කරන්න දෙන්න කියලා. ඉතින් ඒක කෙරෙන්නේ රාත්‍රී කාලේ කොහොමද? ඒකට පොඩ්ඩක් අපේ අම්මලා අකමැති වුණා. ඒ කාලේ රාත්‍රී 6න් පස්සේ ගෙදරින් පිට වෙනවට කැමති නෑ. ඒ කාලේ හැටි එහෙමයි. ඊට පස්සේ ඉතින් කොහොම හරි කැමැත්ත අරන් පටිගත කිරීමට ගියා. අපි ගේ කිට්ටුවම මේ පටිගත කිරීම තිබුණේ වෙසක් සමයේ වෙසක් ගීත නාටකයක්. ඒ කියන්නේ ඔය ඕපන් එක. මං ගියා. ඉතින් එතනට කොහොම හරි මගේ අම්මත් එක්ක ගියේ. මගේ මල්ලි ගියා ලොකු මල්ලි. ඉතින් ගියාම පළසක ලස්සනට සර්පිනාවක් වාදනය කරමින් කෙනෙක් හිටියා. තව සරෝ තබ්ලා ඔක්කොම තිබුණා ඉන්ස්ට්‍රුමන්ට්ස්. මට නම් පිස්සු හැදුනා. මොකද බලන්න විමනක්. ඔව් ඉතින් මම කොහොම හරි ටිකක් සැලිලා වගේ ඉඳගත්තා. මට ඉතින් වාඩි වෙන්න කිව්වා. ඉතින් කවුරු හරි කෙනෙක් මම වාඩිුණා. ඊට පස්සේ ඒ පුද්ගලයා මගේ දිහා බලලා කිව්වා එහෙනම් අපි ගීත ටික ගායනා කරමු නේද නංගි? බලමු කිව්වා. ඉතින් මම කොච්චර කෙලිලොල් කිසිම මේ ඔය ඇඳුම් ගැන එහෙම සැලකීම නැහැ. පිරිසිදුව අඳින එක මම ගොඩාක් කොට ඩිවයිඩර් ස්කර්ට් එකක් විදිය ගවුමක් ඇඳගෙන හිටියේ. මට ඉඳ ගන්න එක මම ඩොගස් කාලේදී ඉඳ ගත්තා. ටක් ගාලා හදලා. ඉතින් අර එතුමා මට ගීත දෙකක් පුහුණු කරා. හැබැයි මෙහෙම රහසෙන් හැම වෙලෙම ළඟ ඉන්න එකනේ කතා කරා. ඉතින් කොහොම හරි මම ඒ ගීත දෙක ගිරවියක් වගේ කිසිම ස්වරයක් සම්බන්ධව කිසිම දැනුමක් තිබුණේ නෑ. ඒක මට අද වගේ මතකයි මේ ගීත මොනවද කියලා. ආපහු පොඩ්ඩක්වත් මතක නෑ. ඒ කතන්දරේ මතකයි නේ. ඉතින් ඊට පස්සේ ගීත දෙක ඉතාමත් හොඳට මං හිතනවා ගැවුණා. ඉතින් ගායනා කළා. ඊට පස්සේ ඉතින් එදා අපි මුණ ගැහුණා. ඒ මැද ඒ පුද්ගලයා ඉතින් මම ළඟ ඉන්න කෙනෙක් හැවයාගෙන යා විශාරදනේ දැන් මම හාංකාසිය කොයි විශාරද මුකුත් දන්නේ නැහැ. මොකද මගේ පාසල් අධ්‍යාපනය සමගම මම පල්ලියට ගොඩක් හිටියේ. මං උපන් කතෝලික අදත් එහෙමයි. මට ඒ ගැන කිසිම ශාස්ත්‍රීය මට්ටමේ කිසිම දෙයක් ගැන දැනුමක් තිබුණේ නැහැ. ගිරිවයක් වගේ ගීත ගායනා කරන්න පමණයි මට තිබුණේ. ඉතින් ඊට පස්සේ දැන් මම යා විශාරද ඉතින් කොහොම හරි එතනින් එහෙම ගියා. සමු අරන් අපි එතනින් පිටත් වුණා. ඊට පස්සේ මම ගෙදර ගියාම මගේ අම්මා කිව්වා හරි ලස්සනයි පුතේ ගීත දෙක. මේ ඒ මියුසික් කරපු බොයි මේගේ නම මොකක්ද? එයාගේ නම විශාරද. විශාරද. ඒ හින්දි නමක් වගේ. මම හින්දි දන්නෙත් නෑ. කතා කරන්නේ අර හැම වෙලෙම එතන හිටිය 3-4 දෙනා එක්ක කතා කරේ වෙනත් භාෂාවක. ඕක හින්දිද දෙමළද ඒකවත් ඇත්තටම පුතේ ඒකත් හින්දිදම දන්නේ මොන හරි එහෙම කතා කරන්න ඇහුණා. ඉතින් මම අමතර ප්‍රශ්නයක් ඒ විශාරදගේ ඒ කාලේ තට්ටේ තිබුණාද? ඒ කාලේ ඒ විශාරද කියන බොයිගේ තට්ටේ තිබුණාද?
නෑ එහෙමම තිබුණේ නෑ. ඉතින් කොණ්ඩේ අඩු භාවයක්. ඔය දන්නවද මම මේක ඇහුවේ. මගේ තාත්තලාත් තට්ටේ තියෙනවා. ඉතින් ඒ දවස්වල අපි හරි ආසයි මේ සනත් නන්දසේ මහත්තයා රැවුලව වන්ද. ඒක හරි විශේෂයි නේද? හරි. ඉතින් ඔහොම හම්බෙලා තමයි ජීවිතේ මේ තරම් දුර මේ කතාව ආවේ නේද? ඉතින් ඒ සුන්දර මිනිහා අවුරුදු එතකොට 22යි වයස. ඒ කියන්නේ ඒක ඔයා මතු කරපු නිසා මම ඒක කියන්න ඕනේ. ඉන්දියාවේ සංගීතය හදාarලා පුද්ගලෙක්. ඉතින් මෙතුමා එහිදී මුළු සියලුම දේවල් ඒ රටට පූජා කරලා ඇවිල්ලා තිබුණේ. එහෙන් ශාස්ත්‍රය අරන් ඇවිල්ලා ඒක එච්චර ලස්සන කොණ්ඩයක් තිබිච්ච කෙනෙක්. බිල් ක්‍රීම් කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකකට ඉන්දියාවේ ඒ ඇඩ් එක අරන් තියෙන්නේ එතුමාගේ ඇස් දෙක වල කොණ්ඩේ විතරයි. පින්තූර මංගාව ගෙදර තියෙනවා. ඒ තරම්ම ලස්සන සුන්දර කොණ්ඩයක්. නමුත් ඉන්දියාවට පූජා කරන්න කියන්නේ සන්නිපාතේ හැදිලා ඔව් එයා විභාගයේ අවසාන විභාගය කරලා ස්ටෑකේස් එකෙන් බහිනකොට ඉන්දියාවේ ලක්නව් වලදී එයා වැටිලා. ඉතින් කොහොමයි බලන උන්න සන්නිපාතේ හැදිලා සුමානයක් ඇඳක ඉඳලා ඉන්දියාවේ. ඉතින් ඒ අසනීපෙන් පස්සේ නැගින්න කොණ්ඩේ පොඩ කොට්ටෙටම පූජා කළා. ඉන්දියාවට පූජා කළා. අනන්තතාවය නේද අපි දැක්කම අඳුරනවා දැන් නේද? ඒ ආදරණීය මොන අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් බලන්න තමන් ආස කරන ක්ෂේත්‍රය තුළ ඒ වෘත්තිය තුළ තමන් ආස කරන විෂය තුළ නියැලෙන්න සමහරවිට ජීවිතේ බොහෝ දේ අතාරින අය. කැප කරනවා නේද? එහෙම කැපකිරීම තුළ අනිත් අයටත් ඒ ජීවිතේ පෙන්වන විදග්ධ මිනිස්සු බවට කඩපතක් බවට සමහර මිනිස්සුන් පත් වෙනවා. අනුරාධ අක්කේ දැන් ඇත්තෙන්ම අම්මයි තාත්තයි කලාවට සම්බන්ධ විශේෂයෙන්ම සංගීතය තුළ ජීවත් වෙන අය නිසාමද සංගීත ක්ෂේත්‍රයට ආවේ. ඇත්තටම මේක නේද හේතුව? උරුමයෙන් එන්නේ නැති. නමුත් දැන් ගොඩක් වෙලාට උරුමය තිබුණා කියලා ක්ෂේත්‍රයට කියන්නේ දෙමෝපියන්ගේ ක්ෂේත්‍රේ නියැලෙන්නේ නැති දරුවෝ ඉන්නවා. ඉතින් මට උරුමය තිබුණා. ඒ වගේම මට ඒ කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත තිබුණ හින්දා ඉගෙන ගත්තා. තාත්තගෙන් ශාස්ත්‍රය ගත්තා. ඊළඟට ඒ ශාස්ත්‍රය ගැනීමත් එක්ක මට ක්ෂේත්‍රයට ගෞරවයක් ආදරයක් ඇති වුණා. දැන් කොහොමද ඔබ උරුමය කැමැත්ත ආදරය ගෞරවය ඉන්න දිගටම යනවා. කොහොමද මේ හැදෑරීම කළේ සංගීතය පිළිබඳව? තාත්තගෙන්මද සියල්ල තාත්තගෙන්මයි පුංචි කාලේ ඉඳලා කියන්නේ පොඩිම කාලේ ඉඳලා තාත්තගේ සිසුයන්ට උගන්වනවා මම බලාගෙන හිටියා. ඉතින් ඔඩොක්කුවේ වඩලා පැත්තක වඩලා අම්මගේ ඔඩොක්කුවේ ඉඳගෙන එහෙම බලන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ මම අවුරුදු 9 විතර වගේ ඉඳලා තමයි තාත්තා පෞද්ගලික පන්තියේ ළමයින්ට උගන්වනකොටම මමත් වාඩිලා ඉගෙන ගන්න පටන් ගත්තා. කවමදාක්වත් දුව කියලා වෙනම කාමරයක වෙනම රැට හවසට එහෙම උගන්වලා නැහැ. පොදුවේ තාත්තගේ අනිත් ගෝලියොත් එක්කම තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. මම ප්‍රැක්ටිස් කරන්නේත් ඒගොල්ලන් එක්ක. මම විභාගෙට ඉස්සරින්ද පොදුවේ ළමයින්ගෙන් තාත්තා අහනවාගේ මොනවද චොයිස් කරන්නේ? දැන් මේක කොහොමද වගේ මගෙන් අහනවා. ඒ ළමයි එක් විතරයි ප්‍රැක්ටිස් කරන්නේත්. මෙහෙම ඒ වුණාට ඉතින් ශාස්ත්‍රය දුන්නා අනිත් දරුවන්ට වගේම. හරි. දැන් පාරමේ තව එකක්. දැන් මල්කාන්ති මහත්මිය ගොඩාක් ආදරේ සනත්. අපි සනත් සර් කියලා ගොඩාක් කට්ටිය කියන්නේ මොකද ගොඩාක් අයට ගුරුවරයෙක් වෙච්ච කෙනෙක් නේද? විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අනිකුත් අයට ගොඩාක් විදිහට සර් කෙනෙක් වුණා. ඒ නිසා ගොඩක් අය සනත් සර් කියලා කියන්නේ. මල්කාන්ති මහත්මිය ගොඩක් ආදරේනේ. සාමාන්‍යයෙන් දැන් ගමනක් බිමනක් යනකොට වාහනින් බහින්නවත් දෙන්නේ නැහැ නේද? එයා වාහනේ ඉන්නවා. ඔයා තමයි වාහනෙන් බහලා ගිහලා බඩපුව ගෙන්නේ. ඒ මොකද ඒ තරම් ආදරේ? ඒ තරම් පරිස්සම් කරන්නේ? ඒක පරිස්සමක් නෙවෙයි. ඉතින් හැම වෙලෙම මගේ තියෙනවා පසුපස්සේ ඉඳගෙන සෙවණැල්ල වගේ ඉඳීම. ඉතින් එයාට අපහසුයක් වෙන්න ඕනේ නැහැ. ඉතින් මට පුළුවන් නිසා මම ඉතින් ඒ කටයුතු කරනවා. අපි දැකලා තියෙනවා එහෙම සමහර ඇත්තටම අපි හොඳ ලස්සන කතාවකට ආවා. දැන් ආදරය කියන්නේ හැම විටම ආදරය ලබා ගැනීමක් කියලා හිතනකොට ආදරේ දීමක් නැත්නම් පරිත්‍යාග කිරීමක් කියන එක ගොඩක් අය අඳුරගන්නේ නැහැ. දැන් ඔබට මේ ක්ෂේත්‍රයේ තමන් වගේම සංගීතය නියැලෙන තමන්ට වඩා ප්‍රවීණ කෙනෙක් එක්ක මේ යුග දිවියට ඇතුල් වෙලා ජීවිතේ ගොඩක් අත්දැකීම් සහිතව ජීවිතේ ගොඩක් දේවල් වලට මුහුණ දීලා ඉන්න තැනක ඉන්නේ. හැබැයි අද ඒ ආදරය නොනසන අර තරුණ කාලේ වගේ මම දකින දේ මම මේ කියන්නේ. තරුණ කාලෙත් ඔය අවුරුද්දකට විතර පස්සේ නැති වෙන මේ ප්‍රේමය මේ අවුරුදු ගානකට පස්සෙත් තියෙනවා. ඇත්තට මං හිතනවා අපේ දැන් කාන්තා පාර්ශවයේ වැඩි හරියක් අපි බලනවා ඔව් නුඹ සෙවණත් එක්ක ඉන්න නිසා කොහොමද මේ ආදරය එහෙම තියාගන්නේ කියලාත් පුංචි පණිවුඩයක් දෙමු. ඇත්තටම ඉතින් අපේ ජීවිතේ අපේ දෙමව්පියන්ට පස්සේ අපි ගොඩාක් සමීප වෙන්නේ ස්වාම පුරුෂයෙක් නම් බිරිඳට. ඉතින් ඊට කලින් මට මේ ආදර්ශය ලැබුණේ මගේ ගෙදරින්.
මගේ නිවස තුලින් මගේ අම්මයි මගේ තාත්තගේ තිබිච්ච ආදරේ එකට හැදියා. ඒකන මට කියන්න බෑ. බොහොම භක්තියක් තිබුණා මගේ තාත්තට මගේ අම්මගෙන්. අම්මා කෙරේ ලොකු සැලකීමක් තිබුණා මගේ තාත්තගෙන්. ඉතින් ඒකම අපිට පේන්නේ නැතිනේ. මගේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාටමත් ඒක පේන්නේ නැති. ඉතින් මට මම විවාහ වුණාට පස්සේ මට ඒ දේ මතක් වෙනවා. මට භක්තියක් එක්ක තමයි මගේ ආදරේ හැම වෙලෙම එකටම තමයි යන්නේ. ඉතින් මං හිතන්නේ ඒක මම බිනිදක් පස්සේ මම මුළු රටටම ලෝකෙටම කියන්නේ මගේ ඒ තිවිච්ච මට කිසි බයක් නැතුව කියන්න පුළුවන් මං ඊටමත් පිළිසිඳුව ඔහු සමග ජීවත් වෙන්නේ. ඒක ඒ පිළිසිඳුකම එන්නේ සිතිවිලිත් එක්ක. මොන දෙයක් ජීවිතේ ආවත් ප්‍රශ්න අපිට ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ප්‍රශ්න අනන්තයි අප්‍රමාණවයි. මගේ තරුණ කාලේ ඉඳන් ඉතින් පොඩි අපි ජීවිතේ එක වුණාට පස්සේ අපි නොදැක්ක පැති එනවා අපි ගාවට. ඒ වුණාට ඒවා අපි බොහොම කල්පනාවෙන් එයාට පොඩ්ඩක් සැලිච්ච වෙලාවක මම නිහඬව ඉන්නවා. මම සැලෙනවා නෙමෙයි මට කඳුළු තමයි එන්නේ. එහෙම අවස්ථාවක එයා නිහඬව ඉන්නවා. ඉතින් ওই විදිහට අපේ ජීවිතයව ඒකට ලොකුම ශක්තිය උනේ මගේ දියණිය. අපිට අපේ කැදැල්ලට ආවම ඉතින් අපිට ඒකට අපි දෙන්නම ඇලි ගැලි වුණා. ඊට පස්ව මේ වෙනකොට ඇගින් ලැබෙන්නේ අර අපිට අර ඒ හෙවණැල්ල වගේ හිටි අපි දෙදෙනාට දෙදෙනා ඇගින් ලැබෙනවා. ඒ හැම ප්‍රශ්නයකදීම තමයි අපි මැදට ඉන්නේ. ඉතින් මං හිතනවා මේ ගමන තමයි මං හිතන්නේ යන්නේ. ඉතින් මං කියන්නේ හැම කෙනෙක්ම ආදරෙන් ඉන්න ඕනේ. ආදරෙන් ඉවසීම. ඒක හරි. ඉවසීම තමයි ප්‍රධාන හැමදේම. බොහොම ආදර්ශවත් කතාවක්. දැන් හදෙන් පටන් ගත්තට පස්සේ පාරමී හඳපාංගුණින් ඇමතුමක් තියෙනවා අපිට. අපි බලමු කවුද කියලා. ආයිබෝවන්. ආයිබෝවන්. මම හඳපාංගුණින් පවිත්‍ර කතා කරන්නේ. ඔව් පවිත්‍ර ඔබට අවස්ථාවක් තියෙනවා. මල්කාන්ති මිස්ට කතා කරන්න ඕන. හොඳයි. කතා කරන්න. ඔව් මම ආදරෙන් ඔබතුමියව මේ පිළිගන්නවා. දීර්ඝායුෂ පතනවා සනස්සටයි ඔබතුමියටයි. මම කොළඹ ශාරදා කලා නිකේතනෙ හිටපු ආදි ශිෂ්‍යාවක්. ගොඩාක් ස්තුතියි. සතුටුයි දැක්කහම මේ වෙලාවේ අනිල් මිහිරිපැන්න සෑතර සීලම දෙනා ගුණපාල තෙරස BRC අනිල් මිහිරිපැන්න සීලම ගුරු ගෞතම මම මතක් කරනවා මේ වෙලාවේ අද ගොඩාක් සතුටුයි කතා කරන්න ලැබිච්ච එක. ස්තුතියි. අර ඒ කතා කරපේ නම් වලින් කොටසක් අද අපේ ජීවිතුන් අතර නැහැ. ඉන්න කොටසේ ඉතින් අපේ මහත්මයා තවම ඉතාමත්ම ක්‍රියාශීලීව නිරත වෙලා ඉන්නවා සබ්ජෙක්ට් එකේ. ඒ කියන්නේ විෂය. ඉතින් ඔබතුමීට ගොඩාක් ස්තුතියි අපේ මතක් වෙලා කතා කරා. හරි. පාරමී ගොඩක් කතා කරපු හින්දා නරකද සින්දුවක් ඇහුවොත් අපි. පොඩ්ඩක්වත් නරක නෑ. හොඳක් නිසා. අපි එහෙම නෑ මේ අවස්ථාව උදා කරගන්න. හරි. අපි නම් ගීතය ආරම්භ කරමු. ලස්සන ගීතයක් අපි අහමු. සක්පැතුමන් ඉපදීනිය ගොස් ඉතිරිව ගිය එක පැතුම දරාගෙන ඇහැල මහක අඩ සඳ පෑයුදා මතකද සිරිදලදා වෙන්දා මතකද සිරිදලදා වෙන්දා අතන් ළඟකට ඉමි කරදී
මායිකි බිඳ හැඬුවා මතකද මායිකි බිඳ හැඬුවා සහසක් පැතුමන් ඉපදී මිය ගොස් ඉතිරිව ගිය එක පැතුම දරාගෙන ඇහැල මහක අඩ සඳ පෙයුණා මතකද සිරිදලදා වෙන්දා මතකද සිරිදලදා වෙන්දා සම්පතට වඩා හිමි වූ දුක මිහිරි සලකන්නම් අහිමිව ගිය සම්පතට වඩා හිමි වූ දුක මිහිරි සලකන්නම් ඔබ වෙනි කෙනෙකුට නෑනාවීමත් පෙර පිනගෙයි මා සැලසෙන්නම් සහසක් පැතුමන් ඉපදී මිය ගොස් ඉතිරිව ගිය එක පැතුම දරාගෙන ඇහැල මහක අඩ සඳ පෙයුණා මතකද සිරිදලදා වෙන්දා මතකද සිරිදලදා වෙන්දා ගීතය ගැන යමක් කියන්න ඕන නේද? විශේෂයෙන් කියන්න ඕනේ මේ ගීතය රචනා කළේ දාඩි අල්විස් මහත්මිය මාත් සමග ළමා මණ්ඩපේ මම ඉන්න කාලේ මට ඉතාමත් ගුරුහරුකම් දීපු අක්කා කෙනෙක් දාඩි අල්විස් මහත්මිය තනුව නිර්මාණය කළේ මගේ ස්වාමී මේ ගීතය මගේ මුල්ම ගීතය. ඊටාම හරිම අපූර්වයි නේද? එදා ළමා මණ්ඩපයේදී ඒ ඇහුණු කටහඬ අද ලංකාවම අඳුරන කටහඬක් බවට පත් වෙලා තියෙනවා. පාරමී අපි පොඩ්ඩක් මේ දූ අනුරාධා පැත්තට යමු. දැන් දූ අනුරාධා ඔය ගීතය මේ බිහිවිච්ච විදිය ගැන හිතා ගන්න පුළුවන් දැන් මෙහෙම ගිහින් දැන් අපිට අපේ තාත්තා හරි අම්මා හරි එහෙම ගීතයක් කියලා නිතර ඇහෙනකොට හරි සතුටක් දැන මේක මං වෙනුවෙන්නේ මේ කිව්වේ මේ රටම අහන්නේ මගේ මට කියපු සින්දුවනේ කියලා. ඇත්තට දූ අනුරාධා ගීතේ බිහිවීම සහ ඒක ඇහෙනකොට මොන වගේ හැඟීමක්ද අනුරාධා විදියට වට හිතෙන්නේ? මුලින්ම බිහිවීම කියන්නේ මට නම තියලා තියෙන්නේ කරුණාරත්න අබේසේකර මාමා නිශාමණී අනුරාධා කියලා. අනුර නැකතෙන් ඉපදිච්ච නිසා රාත්‍රී ඉපදිච්ච නිසා නිශාමණී කියලා. ඉතින් ඊට පස්සේ තාත්තලා ප්‍රසංගයකට යනකොට අනුරාධා කියලා නම තියලා ඉවරයි. යන ගමන් වාහනේදී තාත්තට දූ අනුරාධා කියලා මේ ගැහිලා තියෙනවා. ඒ සර ප්‍රස්තාරකනේ තනු රටාවකට ගැහිලා ඊට පස්සේ ඕක මතක තියාගෙන ඇවිල්ලා ඒ දවස්වල අපේ ගෙදර නිතර යන්නේන ඉතාමත් සහෘදයෙක් බුදුදාස ගලප්පති මාමා. ඉතින් තාත්තයි අම්මයි කියලා බුද්ධි මාමට ඒ දූ අනුරාධා කැලේ ඇතුළත් ගීතයක් නිර්මාණය කරන. ඉතින් ඒ ගීතේ නිර්මාණයදී මට මාස 10 දී වයස. ඒ කාලේ ඉතින් තාත්තා ඒ ස්වර්ණ කුණ්ඩල ප්‍රසංගයේ හරි එහෙම ප්‍රසංගවල දූ අනුරාධා කියනකොට මට ඉතින් දැන් මගේ නම මම දුවන්න හදනවා මට හඳ ගහනවා කියලා ඒ වගේ හැඟීමක් තිබුණේ. පසු කාලිනව දැන් මං වැඩිහිටියෙක් බවට පත් වෙලා සමාජයට එක්ක ගැටෙනකොට තමයි මට ඇත්තටම පුංචි නිහතමානී ආඩම්බරයක් එනවා. දැන් මේ හැමෝම අඳුරගන්නේ දැන් මම අනුරාධා කියලා ගම ආදු අනුරාධා. එහෙම කියන්නේ දූ කැලලක් නමේ කැලලක් වගේ. ඉතින් එහෙම මට මේ රෙකග්නිෂන් එකක් ලැබිච්ච එක ගැන ආඩම්බරයක් තියෙනවා සිහින්වට. කොහොමද අනුරාධාගේ යාළුවෝ තාමද ඉස්කෝලේ ගියපු කාලේ හිටපු යාළුවෝ තාම ඉන්නවද? මොකද මම දන්නවා හරි යාළු මිත්‍ර සම්බන්ධකම් තියාගෙන ඒව හරි ආදරෙන් රකින්න කෙනෙක්. ඒ නිසා මම ආසයි දැනගන්න කොහොමද ජීවිතේට ඇත්තට මිතුරෙක් නැතුව නිකන් අඩුපාඩුවක් තියෙනවනේ. මට මිතුරු කියන්නේ මිතුරිය මම ගැහණු ළමෙක් වුණාට මට මිතුරු යාළුවෝ කියන්නේ පිරිමි යාළුවෝත් ඉන්නවා ගොඩක්. අපි සමානව ආශ්‍රය කරනවා කිසිම කරදරයක්කින් තොරව.
මගේ පළවෙනි ශ්‍රේණියේ ඉඳලා හිටපු යාළුවෝත් ඉන්නවා. ඊළඟට විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙනකොට හම් වෙච්ච යාළුවෝත් ඉන්නවා. වෙනම පෞද්ගලිකව හම් වෙච්ච යාළුවෝත් ඉන්නවා. ඉතින් ඒ හැම මිතුරු සම්බන්ධතාවයක්ම ඒ මට්ටම් වලින් දිගටම පවත්වාගෙන යනවා. ඒක වෙනස් වෙලා නැහැ නේද? දැන් උගුර පොඩ්ඩක් නිකන් බැලන්ඩි වෙලා වගේ කියලා කිව්වොත් මල්කාන්ත මිනිස්සුන් අපි ඒකට උත්තරයක් දෙනවා. හොඳ ලස්සන. බොහොම ස්තුතියි. ලස්සන කෝප් එක. ඉතින් පාන්දරනේ ඉතින් අපි ආවේ ඒ නිසා අපි ඒක දන්නේ නැද්ද? ඔන්න තේ එකක් දෙනවා. අපි තේ එක බිබි කතා කරමු. හරි. දැන් මේ ජීවිතේ දැන් සමහර වෙලාවට දැන් කොහොම ආදරෙන් හදා වඩා ගන්න උදවිය සමහර වෙලාවට අපිට කැමති වුණත් අපි අකමැති වුණත් යම් දවසක ඒගොල්ලන්ට යන්න වෙනවා අපේ පවුලෙන්. ඒ කියන්නේ අපි හිතුවොත් එimhe දැන් අවුරුදු 18 20 වුණාට පස්සේ නේද විවාහය වගේ වුණාම ඉතින් ගෙදර තියාගන්න බෑනේ. ඒගොල්ලෝගේ ලෝකේ හදාගෙන යන්න බෑ නේද? දැන් එහෙම දවසක් උදා වෙයිද? එහෙම ගීත ගායලා තියෙනවා, ගෙවිලා තියෙනවා. මේ කොහොමද හැංගීම දැනෙන්නේ? අපිට අපි ගීත පොඩ අහමුද මේ ওই කාරණේ අහන්න කලින් මේ ওই සම්බන්ධ ඇති වෙච්ච ගීතය. හරි අපි ගීතය අහමුකෝ. දරුවන් අප අතහැර යාවි උන්ගේ දරුවන් රකින්නු නියා මුත්තනුවන් මිත්තනියව ගනිවි මහගේ යුළුවවු පියසිවරු තරත් මොනවාද කවලා හැදුවේ අපලඟ රැඳී කියා මොනවා කරන්නද සැනසෙමු දෙන්නා උන්ට කල්යා යුතුයි කියා මායින් වැට කොටු සමව බෙලාගෙන සොයුරු පෙමනපුරකට යෝධ බලය හයි හත්තිය ලැබගෙන අමුදරු සුරකිනෝ මැනවි සදා දූදරුවන් අප අතහැර යාවි. හරි දුක හිතෙනවා සමහර වෙලාවට නේද? හැබැයි ගීතයේ කියවෙන පොදු කාරණය නැත්නම් ඒ පොදු මාතෘකාව බොහෝ දෙනෙක්ට දැනුණත් මේ පවුලට නම් ඒක අනුරාධක්කගෙන් දැනෙන්න අනුරාධක්ක ඉඩ තිබ්බේ නැහැ. ඒ කියන්නේ අතෑරලා ගිහලා සියලු දේ අමතක කරලා හිටියේ නැහැ. දෙමව්පියන් එක්ක ඉන්න එක තමයි වඩාම සංවේදී වඩාම වටිනා කාරණේ කියලා තේරුම් ගත්තා වගේ නිකන්. හැබැයි ඉතින් පොඩි කාලයක් අපි ඇත්තටින් ඈත් වෙලා හිටියා. මොකද අපි ඒ කැමැත්තට ඉඩ දුන්නා. මොකද ඒක මම කියන්නේ හැදුවේ ඒකයි. දැන් මම විවාහ වුණාට පස්සේ මගේ සැමියා ඒ කාලේ විදේශයක ඉගෙන ගනිමින් හිටිය උසස් අධ්‍යාපනයේ. ඉතින් ඒ මගේ ඇත්තටම ඒ ප්‍රධානම කියන්න ඕනේ මම ඒතකොට විශ්වවිද්‍යාලයේ උගන්වනවා. මගේ හිටපු ප්‍රධානාචාර්යතුමිය එක හෙලා කියපු දෙයක් තමයි එයා දන්නවා. මම විවාහ වුණාට පස්සේ ඉස්කෝලෙන් උතස් වෙනවා. සැමියා ඉන්නේ පිටරට. නමුත් එයා දැනගත්ත මේ පුංචි කාලේ ඉඳලා මගේ පවුලත් එක්ක අම්මයි තාත්තයි එක්ක තිබුණු සම්බන්ධතාවයට මම යන්නේ නැති වෙයි කියලා. මට මේ ජයරත්න මැඩම් කියපුම දේ තමයි නෑ දෙදෙනෙක් විවාහ වුණාට පස්සේ තැන් දෙකක ඉන්න එපා. ඒක පුරුද්දට යනවා. ওই වචනෙන්මයි කිව්වේ. ඒ හින්දා එකටම ඉන්න ඕනේ. දෙන්න එකට ඉන්න හින්දා ඔයා පුංචි කාලයක් හරි ගිහිල්ලා සැමියාත් එක්ක ඉන්න. ඉතින් ඇත්තටම මගේ ස්වාමීයා මේ නිරෝෂගේ ඒ අධ්‍යාපන කටයුතු ඉවර වෙනකන් අවුරුදු 8ක් මම හිටියා. හැබැයි හැම අවුරුද්දක සැරයකදීම ඇත්තට මාස 7කට විතර සැරයක් මම ලංකාවට එනවා. ඇවිල්ලා අම්මලත් එක්ක සති 3ක් විතර ඉඳලා ආයි යනවා. ඊට පස්සේ දැන් අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා අපි දෙන්න තීරණය කරා එයාගේ ඉගෙනීම් කටයුතු සියලුම හමාර කරලා
ලංකාවට එමු කියලා. ඉතින් අම්මයි තාත්තයි එක්ක ඉන්න. ඉතින් ආවා. අර එහෙම ගීතයක් ගායනා කළාට දැන් ඒක වෙනස් වෙලා තිනවා ළඟම තියාගත්ත කොහමද මුතුන් නේම ගන්න. ඒක ඉතින් දෙවියන්ගේ කැමැත්ත. ඇත්තටම අපි දෙන්නගේ හිත් දෙක දන්නවා ඇති දෙවියෝ. මොකද අපිට සේවයක් කරන්න මේ රටට මං හිතන්නේ ඒ ශක්තිය මෙයාගෙන් ලැබෙයි කියන එක දෙවියෝ දැනගෙන හිටියා. ඉතින් එයා ළඟට ආවම ඉබේම ශක්තිය වර්ධනය වෙනවා. හරි. අපි පාරමේ මේ වැඩසටහන පටන් ගන්නකොට මේ ගායන අඹරේ හරි. ඒ අතරවාරේ අපිට හම් වෙනවා මේ තවත් දුරකථන මතුවා ධර්මදාස මහත්මයා අපිත් එක්ක දුරකථනෙන් සම්බන්ධ වෙනවා. ආයිබෝන් ඔබට. ආයිබෝන් මහත්මයා. ඔබතුමාට අවස්ථාවක් තියෙනවා ඔබතුමාගේ අදහස්. මම කාන්ති නන්දසිරි මහත්මියට මෙතිනියට දිගාසිරි පතනවා. ඒ වගේම අනුරාධා නන්දසිරි මහත්මියට මගේ සුබ පැතුම්. මට ඊට වඩා තාමත්ම ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් අපේ රටේ සනත් නන්දසිරි මෙතුමා. එතුමාටත් මා දිගාසිරි පතනවා. මම මේ ඉතිහාසයක් මතක් කරන්න මේ ගත්තේ විශේෂයෙන්ම ඊට අවුරුදු 50කට විතර කලින් මට මතකයි එතුමා ඉන්දියාවේ ඉඳලා ආපු ගමන්ම අපේ රටට එතුමා කැලණිය සරසවි කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්තුවා. මම මේ ප්‍රසංගේ නරඹන්න ගියා. ඊටාත්ම තරුණ සංගීතයේදී ඒ කාලේ අපේ නන්දසිරි මහත්මිය අර මුලින් මතක් කළා වගේ ඊටාත්ම ස්වරූපී ඊටාත්ම ලක්ෂණ තරුණ සංගීතයේදී මේ මම හිතන්නේ මුළු විශ්වවිද්‍යාලයේම එතුමාගේ ඒ සංගීත ප්‍රසංගයේ වෙනුවෙන් ඔල්වර සංගුණ අත්පොලසන් දීලා එතුමාට විශේෂ ප්‍රාමයක් පුද කළයි වෙලයි. මට මතකයි එතුමා ජනප්‍රිය වුණේ අර ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී. මම හිතන්නේ ගීතෙන් තමයි එතුමා මුළු රටටම හඳුනා ගන්න පුළුවන් වුණේ. මම මේ වෙලාවේදී ඒකත් මතක් කරමින් ඔබතුමිය දෙපළකින්ම මා ඉල්ලා සිටිනවා පුළුවන් නම් මෙන්න මේ ගීතය අරගෙන අපට ශ්‍රවණය කරන්න නැවත වරක් ලබා දෙන්න කියලා සනත් නන්දසිරි මහත්මයාට සුභාශිංසනය කරමින් මගේ ප්‍රණාමය ගෞරවය පුද කරනවා. ඔබතුමාට ගොඩාක් ස්තුතියි. මම ස්තුතියි. ඇත්තම මේ මොනවාද මීට වඩා තියෙන සම්මානය නේද? මේ ජනතා සම්මානය, මේ ආදරය, මේ ගෞරවය කෙනෙක්ට ආවෙනවා නම් කලා ක්ෂේත්‍රය තුළ නියැලිලා ඊට වඩා දෙයක් තියෙනවද? අර කියපු වචන වල ඉඳන් අත්පොලසන් නාදේ ඉඳන් ඔහුට මතකයි. කියන්නේ කොච්චර කවුරුදු 50කට පෙර කෙනෙක් මම අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා. ඔව් ඒ කියන්නේ ඇත්තටම අපේ තරුණ කාලේ ඉඳන්ම ඔහු අපේ රසිකයෙක්. ඉතින් ඒ රසිකත්වයේ තවමත් තියෙන එක ගැන ගොඩාක් ස්තුතියි. ඒක රැක ගැනීම තමයි මම අර කිව්වේ. මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒක රැකගෙන ආදර්ශමත් පවුලක් වෙන්න. රටටම ආදර්ශමත් පවුලක් වෙන්න. අපි ඒ නිසා තමයි සිකුරාදා නුගසමට ආරාධනා කළේ ආදරයත් එක්ක එන්න කියලා. හොඳයි. විරාමෙන් පස්සේ අපි ඔන්න ආයෙ එකතු වෙනවා සිකුරාදා නුගසෙවන සමග ආදරණීය පවුලක සමාජික දෙන්නෙක් එක්ක කතා කරමින් මේ ඉන්නේ නේද? දැන් මේ පවුල විතරක් නෙවෙයිනේ මේ මල්කාන්ති මහත්මියගේ පවුලේ කට්ටිය ගත්තත් හරිම ආදරණීයයි සහ හරිම මේ එකිනෙකාට තියෙන පුදුම දක්ෂතාවයක් හැකියාවක්. හැමෝම වෙනස් විදිහට අපි අතර කලා ක්ෂේත්‍රයෙන් ආපු උදවිය. ඉතින් මේ අනේ මන්ද පවුලක් විදිහට මෙහෙම හැමදිනාටම එකට ජීවත් වෙන්න ලැබීම ඒ පවුල ගැන අභිමාණයෙන් යුතුව කතා කිරීමට ලැබීම මම හිතන්නේ කෙනෙක් ලබන වාසනාවක්. ඒක හැමෝටම නැහැ. අපි කොයිතරම් දේවල් මුළු ලෝකෙම ජයගත්තත් අපිට බැරි නම් අපේ පවුල තුලින් ඒ ජයග්‍රහණ අත් කරගන්න එතනම අපි බිඳ වැටිලා. නේද අක්කේ? ඔව් ඇත්තටම. ඉතින් ඒ වාසනා ගුණය තියෙනවා. හරිම සතුටක් දැනෙනවා. ඉතින් 250 16 10 කියන අපේ දුරකථන අංකය ඔබට මතක් කරන්නේ මේ ආදරණීය දෙපළත් එක්ක කතා කරන්න ඔබට අවස්ථාවක් අපි අද උදා කරලා දීලා තියෙන නිසායි. ඔව්. දැන් මේ පටන් ගන්නම පාරමී අනුරාධ කරන මේ මනෝජ් මාමා කියලා. ඒ මනෝජ් මාමා කියන්නේ ඇත්තටම මාමානේ. නෑදෑයගේ මාමා නේද? මගේ බාලම මල්ලි. මල්ලි. දැන් මල්ලි නංගිලා අක්කලා ගොඩක් අය ඉන්නවා මේ පවුලනේ. පොඩ්ඩක් කියන්නකෝ ඒක ගැන. මගේ වැඩිමහල් මන් ළඟම මල්ලි කෙනෙක් ඉන්නවා. එයාගේ නම කුමාර්. හැබැයි එයා සංගීතයට හරි ආදරේ. එයා විෂයක් වශයෙන් ක්‍රියාකාරී වුණේ නැහැ. ඊළඟට මගේ ලොකු නංගි නිර්මලා රණතුංග. නිර්මලා නංගි විවාහ වුණේ විජේරත්න රණතුංග තබ්ලා වාදන ශිල්පියා සමග. ඊට පස්සේ නිරංජලා සරෝජිනී. පොඩි කාලේ ඉඳන් අපි දෙන ගොඩක් ළඟින්ම වගේ හිටියා. මොකද හැම වෙලෙම මේක කියන්න ඕනේ
නිර්මලයි නිරංජයයි පොඩ්ඩක් සම වයසේනේ. හැම වෙලේම දෙන්නගේ ආරවුල් තියෙනවා. රාණ්ඩු. ඉතින් ඒකට මැද තින්නේ මම. ලොකු අක්කා. මම වැඩිමහලානේ. ඉතින් මම හැම වෙලේම දෙන්නව පොඩ්ඩක් වෙන් කරනවා. ඉතින් නිරංජලා ටික හුරතලීනේ. අර චුට්ටක් විතර පොඩි කාලේ නපුරුයි. සරයි. උන් දැන් අහිංසකයි. නමුත් පොඩි කාලේ නපුරුයි. ඉතින් නිරංජලා පැත්තට වෙලා එයාට මං ඉතින් ගොඩක් ලෙන්ගත් වෙලා හිටියා. ඉතින් ඒක තවමත් එහෙම තියෙනවා. ඊළඟට බාලනාංගි තමයි සකුන්තලා. ඒ ගායනට වඩා නාට්‍ය ශාස්ත්‍රයට තමයි සම්බන්ධ වුණේ. ඉතින් බඩපිස්ස ගැන කියන්න දෙයක් නැහැනේ. මගේ මල්ලි, මනෝජ් මල්ලි අවුරුදු 10 වෙනකොට ඉතාම දඟකාර චරිතයක්. ගෙදර තියාගන්න බෑ. පාරේ ටයර් ගහගෙන යනවා. ඊළඟට අපේ ගෙවල් කිට්ටුව. ඉතින් ඉස්කෝලේ ගිහලා ආපු හැටිය මේ කිසි දෙයක් නෑ සෙල්ලම්. ඕක ඉතින් හැම වෙලේම අපේ මම්මිගේ වැඩේ උගුර ලේරහ වෙනකම් කෑ ගන්නවා පුතේ මම ඔහොම කියන්නේ මමී මට අද වගේ මතකයි. ඉතින් ඔයක නැති උනේ මගේ ඇත්තට මම ඒ ගෞරවය අපේ මහත්තයට දෙන්න ඕනේ. මහත්තයා එතකොට මාව දැන හැඳිනගෙන අපේ ගෙදර පොඩ්ඩක් යන්නේ එන කාලේ ඉතින් මල්ලිගේ කතාව වදන ඔය අතරේ මහත්තයා ටිකක් අම්පාරේ මොහොන මහාවිද්‍යාලයේ සේවය කරමින් හිටියේ. දැන් ඔය මමී ගැන කියවන්නේ ඔබතුමිය. දැන් කලාලෝකයේ එක කතාවක් තියෙනවා මේ ඔබතුමියගේ මමී අතින් තේ එකක් පීපු නැති කෙනෙක් නැහැ කියලා. මම අහන්නේ තේ දෝනේ ප්ලේට් දෝනේ. තේ දෝනේ ප්ලේට් දෝනේ කියලා. එහෙමද ඇත්තටම? ඒක මං හිතන අපේ මුළු පවුලටම ඒක තමයි උනේ මේ නිරංජලත් මම වගේම තමයි. ඉතින් මට අපේ ගෙදර ගිහලා තේ එකක් නොබී යන කෙනෙක් නැහැ. ඉතින් ඔය අතර මගේ මල්ලිගේ තියෙන ඒ දඟකාරකම් මැඩ පැවතුනේ තබ්ලා එක මෙයා හොරෙන් ගිහිල්ලා අපේ මහත්තයා තබ්ලා එක තියලා ගියාම ඒක හැම වෙලෙම ප්ලේ කරනවා. ඉතින් ඒක මම දැක්කේ හින්දා මම ඔය කිව්වා. එහෙමනේ අපි යට පුරුදු කරමු. ඒ වගේ දිනයක් අරන් එයාට තබ්ලා එකට අත තිබ්බා හොඳ නැකතක් වගේ දිනයක්. නැකතක් නෙමෙයි නමුත් හරි පිළිසුන් සිකුරාදා වගේ දවසක කිරිබත් එහෙම අපේ මමී හදලා තිබ්බා මට අද වගේ මතකයි. ඒ අත තිබ්බා අපේ මහත්තයා ඒක දිගටම ප්‍රගුණ කළා. ඔහු මං හිතන්නේ විභාග හැම විභාගෙ විශාරද පළවෙනි ශ්‍රේණියේ සමර්ථයක් කරන ඉන්දියාවෙන් ආපු අය ගොඩාක්ම සතුටු වුණා යාගේ ටබ්ලා රිසයිටල්ස් දැකලා. ඉතින් හරි සතුටු වුණා. ඉතින් මට අද ඒ ගැන ලොකු සතුටක් ලැබෙනවා. ඔහු ආපු ගමන ගැන අදත් ඒ නියත වෙලා ඉන්නවා. අද ඇත්තටම මේ තබ්ලාව කිව්වොත් එම මනෝජ් පීරිස් මතක් වෙනවා නේ. වෙන් කරගන්න බැරි තරම ලොකු බැඳියාවක් තියෙන්නේ. හරි. ඔය ඉතින් ස්වාමියා තමයි ඒකට සම්පූර්ණ ඒක හරි. ගෞරවය දෙන්න ඕනේ යාට. අනුරාධක් මේ ඩාන්සින් එහෙම කරන්නේ? ඇත්තටම පුංචි කාලේ ඉඳලම ඉස්කෝලේ පාසලේ මම සංගීතයයි නර්තනයයි දෙක කරා. ඊට පස්සේ පෞද්ගලිකවත් පද්මිනී දහනායක මිස්කාව භරතනාට්‍යම් ඉගෙන ගත්තා. දර්ශන පියරත්න සර්ගාව පුංචි කාලයක් පහතරට නැටුම් ඉගෙන ගත්තා. මම ගොඩාක් පහතරට නැටුම් වලට කැමතියි. ඉතින් නමුත් ඒ දෙකම මට දිගටම කරගෙන යන්න ලැබුණ නැහැ. නමුත් රූපවාහිනියේත් මම මේ පහතරට නැටුම් මේ මගේ පහතරට නැටුම් හරියට ඉගෙන ගන්න බැරි වුණාද? මොකද දර්ශන පියරත්න අයියා ඉගෙනුවේ නෑ ඒක තමයි මට දැන්ටත් ඒ උගන්නපු චුට්ට තමයි තියෙන්නේ. මට ඒක දිගටම කරගෙන යන්න හම්බුනේ නැති ඒ ගැන මම ගොඩක් දුක් වෙනවා. මොකද මම ඊපස්සේ පාසල් අධ්‍යාපන කටයුතු හින්දා මම බයත් නැහැ. දැන් මම ඇත්තටම ගයන්න බයයි. පුංචි කාලේ ඉඳලම කියන්නේ මම දන්නේ හැකියාවක් තියෙනව හෝ නැතිව හෝ ඉතින් උරුමෙත් එක ගයන්න වෙනවනේ. හැබැයි මම ගයන්න බයයි. මුල පීලි හතරේම ඇත්තටම දැන් නම් ටිකක් අඩුයි ඒක. ඉස්සර හරියම බය ගැහෙනවා උගර ගැහෙනවා. නටන්න ඕන තැනක ඕන වෙලාවක පුළුවන්. ඒක තමයි නෑ. ඔයා එහෙම කිව්වට දර්ශනයිද අපේ මේ නිෂ්පාදකවරයා එයා අපිට කියනවා මේ මට මගේ ජීවිතේ වැරදිච්ච තැන තමයි ඔයාට නටු උගන්නලා කියලා. නෑ. හරි අපිට දුරකථනයෙන් කෙනෙක් අපි කවුද කියලා කියන්නේ නැහැ. එහෙම නැතුව අපි බලමු මේ කවුද කියලා. ආයිබෝවන්. අයිබෝවන්. ඉතින් කතා කරන්න පුළුවන් නම අපි කියන්නේ නැහැ ඔයාගේ. අපි ඔයාගේ නම කියන්නේ නැහැ. ඔයාට කතා කරන්න පුළුවන් හැබැයි. ඇත්තද? කියන්න බලන්න මම මේ ඇත්තටම මම මේ මන්න මෙන්න මෙහෙන් කියනවා මන්න කියලා. මොනවද? මන්නද මේ? දුවද? ඔව් මං අඳුරගත්තා. අද ප්‍රෝග්‍රෑම් එකක ඉන්නේ නේද? ඔව් දැන් ලයිව් මට කෝල් කරලා කිව්වා අර. ඔව්. වහනේ ඉන්නවා කියලා.
මනෝ මාමා ගැන දැන් අපි අම්මා මතක් කරා. අම්මයි මමයි ඉතින් මේ ගොඩක් ස්තුතියි කතා කරාට මන්න ගැන කිව්වා විතරයි. දැන් මන්න ගැනම අපි මතක් කළා විතරයි. විනාඩි දැන් කප්පටි. මම ඒක මේ කතා කරුවේ. ඔය වාහනේ පොඩ්ඩක් අයින් කරන්න. තාම වාහනේ එනේදී අයින් කරලා කතා කරන්නේ නේද? වාහනේ අයින් කරලා නේද කතා කරන්නේ? ඔව් ඒක තමයි නේද මට අතට රූපහානියක් නෑ මේ අවස්ථාවේ බලන්න. ගෙදර ගියම් පියෝ ටීවී දාලා බලන්න. මනෝජ් අයියා දැන් මනෝජ් අයියා පුංචි කාලේ හරිය දඟයි කියලා කියන මේ ඒක ඇත්තද? ඔව් දැන් ඉතින් දැන් බැලුවොත් කියනවා ඒ ඔක්කොම වෙනස් වෙලා ඉන්නද? හොඳයි බොහොම ස්තුතියි ඇත්තටම බොහොම ස්තුතියි. ඉතින් අක්ක තමයි අපි මේ තත්ත්වයට එන්න ඔක්කොම ඉතින් යම් කිසි තැනක ඉන්නවනම් ඉතින් අක්කට තමයි ඒක ඉතින් හරි බොහොම ස්තුතියි ඔබතුමාටත් අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන මොන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන කතා කරාට ඒ වගේම මේ අවසාන වශයෙන් මම අනුවක්කගෙන් මේක දැනගන්න කැමතියි අලුතෙන් මොනවද නිර්මාණ ඔබ එහෙම නිර්මාණකරණයට අත ගහලා දෙන්නේ මොකද ඒ ටික දැනගැනීම යුතුයි. ඇත්තටම දැන් මම ගොඩක් පසුපසින් ඉන්නේ. කියන්නේ මං කඩාගෙන යන්න කැමති නැහැ. නමුත් ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමයි පවුලේ අම්මලාගේ අම්මගේ ලොකු උනන්දුවයි ඔක්කොමත් එක්කම දැන් මගේ ගීත ටික එක දැන් එකතු කරලා තිබුණේ වෙලි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම හරිම සතුටුයි කියන්නේ බොහොම මෑතකදී දැන් පෙරේදා මගේ අලුත්ම ගීතයක මේ රූප රචනය කරා. ඒක ලිව්වේ ඇමරිකාවේ ඉන්න සමන් ජනරංජන අයියා සංගීතවත් කරේ සරත් පීරිස් අපේ තාත්තගේ ගෝලයෙක්ගේ පුතෙක්. අපි දෙන්න සම වයසට අපේ යාළුවෝ. ඉතින් විෂුවල් කරා ඩී සෑම් කියලා ප්‍රොඩක්ෂන් ගෲප් එකක් තරුණ පුංචි මල්ලිලා ටිකක් හරිම දක්ෂයි. ඉතින් තව කොහොමත් සතියක් දෙකකින් ඒක එලි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඡායා රූප දැක්ක හරිම ලස්සනයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉන්නවා මේ නිර්මාණයත් එසේ ලස්සන වෙයි කියලා. අපි අහන්නේ. හරි. ඉතින් මේ සුන්දර කතා බහට පුංචි නිමාවක් තියන්න වෙලා තියෙනවා මේ කාලේ යමත් එක්ක. ගොඩක් අය කතා කරන්න උත්සාහ කළා මේ සජීව සාකච්ඡාවට. ඒ අතර වාරේ අපේ හිතවතෙක් නේද ජයන්ත ගාල්ලගේ ප්‍රවීණ වාද්‍ය විද්‍යා කතා කළා. ස්තුතියි. අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා. හරි ආදරේ අපිට. ස්තුතියි නේද? ගොඩාක් ආදරේ. ගොඩක් අය ආදරේ. ගොඩක් අය කතා කළාත් එහෙම දාන්න විදියක් නැහැනේ. හරි. අපි එනම් මල්කාන්තේ නරසිරි මහත්මියට වගේම දු අනුරාධට ස්තුතිවන්ත වෙනවා. අපි දු අනුරාධගේ ගීතයකින් අපේ සාකච්ඡාව නිමා කරමු. සමා වෙන්න මම එහෙම කියනවාද අපි අර උපහාර ගීතයක් වගේ පොඩි ලයින්ස් එහෙම කරමු. කාලයත් එක්ක අපි එනම් ඒක මතක් කරනවා මොකද අද අපාතරින් වියෝ වුණු අමරදේව මහත්මයාට උපහාර වශයෙන් මම අද හිතාගත්තා පායන් සඳුරි මම ඔහු සමග ගායනා කරපු ගීතේ ගායනා කරන්න කාලේ හරස් වෙලා මම ඒකත් සිහිපත් කළා මගේ දීනියට ඇගේ ගීතේ ගායනා කරන්න අවස්ථාව ලබා දෙනවා. Ubi duka geni kian